වට 6ක තරඟයක් කිලෝමීටර් 33ක් විතර තමයි 35ක් විතර තමයි ඒ වටේට අයිති වන්නේ. මෙන්න ආදරණීය හිතවතුනි ආරම්භ කරා තරඟය කිලෝමීටර් 33ක වටේ සිටනතරම කිලෝමීටර් 35ක වටේ තරණය කරන්නට තමයි මේ ක්‍රීඩකයින්ගේ මේ තිබෙන සූදානම. හරි. වයස අවුරුදු 55 ඉහළ වත්තල ආසනයේ සඳහා පමණක් විවෘත වුණු වත්තල ආසනයේ සිටින ක්‍රීඩකයන් වෙනුවෙන් තමයි මේ තරඟය මෙලෙස ආරම්භ වුණේ. තරඟ ආරම්භක ස්ථානයේ සිට මෙන්න ආදරණීය හිතවතුනි ප්‍රධාන මාර්ගයට තරඟය විවිශ්‍රය සම්ප්‍රාප්ත වීමත් සමගින් මේ තරඟය තුල දැවැන්ත ජවයක් මුදා හරින ක්‍රීඩකයන් අපට දැක ගන්නට පුළුවන් වේවි. මෙන්න අංක 69 දරන ක්‍රීඩකයා එම් පැට්‍රික් සිටිනවා. මෙන්න අංක 7 දරන ක්‍රීඩකයෙකුත් අපිට මේ තරඟය තුල දැන් දැක ගන්නට පුළුවන් ආදරණීය හිතවතුනි. මෙන්න ජූඩ් නිශාන්ත අංක 55 දරමින් අපිට දැක ගන්නට පුළුවන්. අද මේ තරඟය තුල කිලෝමීටර් 33ක දුරක් තමයි තරඟකරුවන්ට තරණය කරන්නට තිබෙන්නේ. වත්තල වංශන්දියෙන් මෙන්න හරවන්නට සූදානම තරඟයේ වමට මෙන්න අංක 57 දරමින් ගුණසිරි කොස්තා ප්‍රවීණ පාපැදි ක්‍රීඩකයෙක් ලංකා සවාරි 6කට සහභාගී වූ ක්‍රීඩකයෙක් බවයි මොහු සඳහන් කළේ. අංක 57 දරමින් ගුණසිරි කොස්තා ඔබට මෙලෙස දැක ගන්නට පුළුවන් කාලයකට පසුව පාපැදියට ගොඩ වුණු ක්‍රීඩකයෙක් ලෙස. යෞවනයට අභියෝග කළ ඇත අතීතය තුළ දැවැන්ත දක්ෂතා අතරම සිටි ක්‍රීඩකයෙක් තමයි ගුණසිරි කොස්තා. මෙන්න හිතවතුනි කෙමෙන් තරඟය ගමන් කිරීම ඉදිරි අංක 55 ජූඩ් නිශාන්ත අපට දැක ගන්නට පුළුවන්. ඒත් සමගින් මෙන්න අංක 65 ජූඩ් ෆ්‍රැන්සිස් සමග ජේ ජූඩ් මේ රතු පැහැති ජර්සිය ජේ ජූඩ් අංක 62 අංක 65 ජර්සිය දරමින් සිටින්නේ ජූඩ් ප්‍රසන්න. ඒත් සමග මෙන්න අංක 6 දරමින් පෙරේරා ක්‍රීඩකයා නිල් පැහැති ජර්සිය පැළඳ තරඟය තුල අපිට දැක් ගන්නට පුළුවන්. අප දැන් නාවික හමුදා කඳවුර පසු කරමින් වැලිසර නාවික හමුදා කඳවුර පසු කරමින් උයි තරඟය ඉදිරියට කෙමෙන් ධාවනය කරන්නේ. මේ වන විට සඳහන් කරන්නම් තරඟයේ වේගය. මේ වන විට තරඟයේ වේගය පැයට කිලෝමීටර් 30යි. පැයට කිලෝමීටර් 30ක වේගයක් හඳවා ගනිමින් තමයි වත්තල ආසනයේ සඳහා පමණක් විවෘත වයස අවුරුදු 55න් ඉහළ තරඟයක් ලෙස මෙය සංවිධානය කර තිබෙන්නේ. මෙන්න ජූඩ් නමින් අද ක්‍රීඩකයන් දෙදෙනෙක් තුන් දෙනෙක් සිටිනවා මේ පොකුර තුල. මේ සියලුම ක්‍රීඩකයන් වත්තල ආසනයේ පදිංචි තරඟකරුවන්. මේ ජූඩ් ප්‍රසන්න මේ සිටින අංක 6 දරමින් පෙරේරා ක්‍රීඩකයා බොහෝ දුරට මෙවැනි තරඟවලදී මොවුනට සිහි වෙනවා ඇති මොවුනගේ අතීතයේ දැවැන්ත ජවයක් මුදා හරිමින් එවකට සිටි දක්ෂ ප්‍රවීණ ක්‍රීඩකයන් ලෙස නම් දරූ ක්‍රීඩකයන් තමයි ආදරණීය හිතවතුනි. පාපැදියට තිබෙන අති දැවැන්ත ඉමහත් ආදරය නිසාම අද දවස තුලත් මෙලෙස පාපැදියට ගොඩ වී තිබෙන්නේ වයස අවුරුදු 55න් ඉහළ තරඟය වත්තල ආසනය සඳහා පමණක් විවෘත තරඟය. මෙන්න පෙරේරා ක්‍රීඩකයා මෙන්න අනිල් රෝහිත සමගින් ජූඩ් ඉදිරියේ මහා ලොකු වෙනසක් සිදු වී නැහැ. තාම පෙනෙන දුරක තමා ක්‍රීඩකයන් පොකුරම අපිට දැක් ගන්නට පුළුවන්. මෙන්න සම්පත් චමින්ද සිටිනවා. සම්පත් චමින්ද සමගින් මේ ගමන් කිරීම ජූඩ් නිශාන්ත. මෙන්න අංක 56න් ස්ටැන්ලි ක්‍රීඩකයා. ස්ටැන්ලි අංක 56. අතරම මාරම ලස්සන මාරම ගැම්මක් ජවයක් තියෙන වැඩක් තමයි මේ වයස අවුරුදු 55න් ඉහළ තරඟය. මේ ජූඩ් නිශාන්ත අංක 55 ජූඩ් නිශාන්ත ක්‍රීඩකයා. වයස අවුරුදු 55න් ඉහළ
වෙන අංක 5 දරන ක්‍රීඩකයා ගැමුණු තිස්ස ක්‍රීඩකයා මා සිතන්නේ පසුගිය කාල තුල හිරිමල් භද්‍ර යෞවනයේ සිටින විට පාපැදිය තුල නමක් රැඳ වූ ක්‍රීඩකයෙක් පැහැදිලිවම ගැමුණු තිස්ස ශරීරය දෙස බලන කල පාපැදිය හසුරුවන ලාලිත්‍ය දෙස බලන කල ආදරණීය හිතවතුනි මේ රුදර්ශනය තුලින් අපිට කියන්නට පුළුවන් මේ බාහුව දෙපා දෙස බලන කල පසුගිය කාල වකවානුව තුල හිරිමල් භද්‍ර යෞවනයේ සිටින විට පාපැදිය තුල නමක් රැඳ වූ අතිදක්ෂයෙක් ලෙස අපට සිතන්නට පුළුවන්. කිලෝමීටර් 33ක් තිබෙනවා මේ තරඟය තුල තරඟකරුවන්ට ධාවනය කරන්නට. මේ කට 1 කිලෝමීටර් 10ක් සඳහන් වෙන්නේ නැති බව තමයි විනිශ්චය මණ්ඩලයේ සංවිධායක මණ්ඩලය සඳහන් කරන්නේ. මේ සිටින තරගයේ ප්‍රධාන පොකුර වෙන ජූඩ් ප්‍රසන්න තමයි මේ සිටින්නේ අංක 66 දරමින්. අද ජූඩ් යන නම සඳහන් වුණ ක්‍රීඩකයන් බොහෝ පිරිසක් සිටිනවා. මෙන්න අංක 1 දරමින් කීර්තිරත්න සිටිනවා. පසුපස අංක 1 දරමින් සිටින්නේ කීර්තිරත්න. යනුතුරු කහපැදි ජර්සිය ඩොන් නිකලස් අංක 68 දරන ක්‍රීඩකයා ඩොන් නිකලස් මෙන්න කීර්තිරත්නයි අංක 1 දරමින් නම් අංක 60 ක්‍රිෂාන්ත ඇන්ටනි මුදා හරින්නට සූදානම් ජවය පොකුර තුල වෙනසක් සිදු කරන බලාපොරොත්තුව අපේක්ෂාව නිමල් ජයතිලක සමගින් මේ සිටින්නේ අංක 64 දරන ඉදිරි අංක 64 දරමින් සිටිනවා ෆ්‍රැන්සිස් ගමගේ ෆ්‍රැන්සිස් ක්‍රීඩකයා වමට වෙන තරගයේ හැරවීම වමට තිබෙන්නේ දැවැන්ත කඳුමුදුනක් තරණය කරන්නට ක්‍රීඩකයින්ද වත්තල නමක් රැඳු සූර්යයා ගැමුණු අය මම හිතුවා ඇත්තටම මේ පාපැදිය හසුරුවන විදිය දකින්නකොට ගැමුණු කියන චරිතය දැවැන්ත ප්‍රතාපවත් චරිතයක් ලෙස කාලයක් නම් රඳවා සිටින්නට ඇති කියන වග මේ පොකුර තුල සිටින්නේ ක්‍රීඩකයන් 7 දෙනයි. කඳුමුදුන තරණය කරන විට කොයි විදිහේ වෙනසක් සිදු වේවිද? අංක 60 දරමින් අංක 60 දරමින් ශ්‍රී ශක්ති ජර්සිය පැළඳ සිටින ක්‍රීඩකයා ක්‍රිෂාන්ත ඇන්ටනි තාමත් පොකුර තුල ඉදිරියක් ගෙන කටයුතු කරන්නේ අතරව දැවැන්ත කඳුමුදුන වේගය පැයට කිලෝමීටර් 15කට අඩු වුණා ක්‍රීඩකයින්ට. තරුණයන්ගේ ජව සම්පන්න තරගයකට වඩා මේ ඉතාමත් දැකුම් කළු තරගයක්. වයස අවුරුදු 55න් ඉහළ ප්‍රවීණයින් පාපැදිට ආදරය කරන මොවුන් වෙනුවෙන් තරගයක් සංවිධානය වීමම මහත් වටිනා කියන කාරණයක්. දාන්න පරක් මන ජූඩ් ප්‍රසන්න නැවත වරක් පොකුරට එකතු වීම ජූඩ් ප්‍රසන්නගේ නැවත වරක් පොකුරට එකතු වීම එක්හසු වීම මේ තරගය තුල අපිට දකින්නට පුළුවන්. දැන් කෙමෙන් ප්‍රධාන මාර්ගයට තරගය අවතීර්ණ වීම එක් වටයක් සම්පූර්ණ කරන්නට තිබෙන්නේ තව ඉතාමත් කෙටි දුරක් එක් වටයක් සම්පූර්ණ කරන්නට. මේ සිටින්නේ ජූඩ් ප්‍රසන්න. ඉදිරිය
ක්‍රීඩකයෙකු තනිවම ගලවාගෙන යන්නට උත්සාහයක් දරා තිබෙනවා. ඔහු නැවත වරක් පොකුරට එක්හසු කරගන්න තමයි මේ සූදානම. මෙන්න එක වටයක සම්පූර්ණ කිරීමට තව සුළු මොහොතක් ගිය කල එක් වටයක සම්පූර්ණ කිරීම සිදු කරනවා තරඟකරුවන් විසින්. මෙන්න අංක 4 දරමින් නිමල් ජයතිලක අංක 4 දරමින් නිමල් ජයතිලක මෙන්න අංක 68 දරමින් ඩොන් නිකලස් ඔබට පෙනෙනවා ඇති හිතපතුනි මොනතරම් මාෂාවකින් ඉන්නටද බලාගෙන වයස අවුරුදු 55 නිල මෙවන් තරඟයක් සංවිධානය වීම මේ තරඟය සංවිධානය කරන්නේ වත්තල ආසනය සඳහා පමණක් වීම විශේෂත්වයක්. වත්තල ආසනයේ සිටින ක්‍රීඩකයන් වෙනුවෙන් Tamanගේ ජවය මුදා හරින්නටයි මේ තරඟය සංවිධානය කරන්නේ. මෙන්න ගමගේ ප්‍රැන්සිස් ක්‍රීඩකයා අංක 64 දරමින් වූ දැවන්ත වෙහෙසක් ගත්තා ඉදිරියට ඇදීගෙන යන්නට. කෙසේ වෙතත් නැවත වරක් එක්හසු වීම ඇවිදින් නැවත වරක් පොකුරට අයලාද අවසරය සමගින් මේ වන විට මේ පොකුර ක්‍රීඩකයින් 5 දෙනෙකුට 6 දෙනෙකුට පරිවර්තනය වනවා ප්‍රධාන පොකුර. ප්‍රධාන පොකුර ක්‍රීඩකයින් 6 දෙනෙකුට පරිවර්තනය වීම වේලාව දහවල් 1 පසුවීමේ වන විට රේඛීය ධාවන රටාවකටයි තරඟකරුවන්ගේ අවතීර්ණය. කෙසේ වෙතත් වේගය පැයට කිලෝමීටර් 30ක වේගයක් තරඟකරුවන් විසින් රඳවාගෙන තිබෙනවා. වෙන අංක 1 දරමින් කීර්තිරත්න අංක 4 දරමින් පසුපස ක්‍රීඩකයා නිමල් ජයතිලක ඒ වගේම තමයි අංක 68 දරමින් ඩොන් නිකලස් සිටිනවා. මේ කහ පැහැති ජර්සිය පැළඳ ඩොන් නිකලස් අපට දැක් ගන්නට පුළුවන්. ඉන් අනතුරුවයි මෙන්න මෙලෙස කීර්තිරත්න Tamanගේ ගමන තුල නියැලෙන්නේ. වේගය පැයට කිලෝමීටර් 35ක වේගයක් රඳවා ගනිමින් තමයි මොවුන් තවමත් ඉදිරියට ඇදමින් පවතින ආදරණීය හිතවතුනි. වෙන එක තරඟ වටයක නිමාව තව තිබෙනවා තරඟ වට 5ක් තරණය කරන්න. තව කෙසේ වෙතත් තරඟ වට 5ක් නිමා කරන්නට තිබෙන බලාපොරොත්තුව මත ක්‍රීඩකයන් මේ පොකුර මෙලෙසම තව වට කිහිපයක් ගමන් කරා බිමා සිතන විදිහට මේක වයස අවුරුදු 55න් ඉහළ තරඟයක්. වේගය පැයට කිලෝමීටර් 30යි. එක වතුර බෝතලය දෙකට බෙදාගෙන මෙම තමයි සාමූහික ගමන් මගක් තුල තරඟ කරන්නේ. මේ තිබෙන්නේ පළවනම පොකුරයි. මේ සිටින්නේ කීර්තිරත්න සමග ජූඩ් නිකලස්. ඒ වගේම මෙතන සිටිනවා ක්‍රීඩකයා ජූඩ් ප්‍රසන්න. මෙන්න නැවත වරක් තරඟය වමට හැරවීම. ඉදිරිය සිටින්නේ නිහාල් පෙරේරා ක්‍රීඩකයා. ඒ වගේම අංක 64 දරමින් ප්‍රැන්සිස් ගමගේ ප්‍රැන්සිස් අපට දැක් ගන්නට පුළුවන්. මේ ඉදිරි අංක 64 ප්‍රැන්සිස් ගමගේ. අද මොවුන් අතරින් කවුරුන් ජයග්‍රහණය කරාවිද මේ වයස අවුරුදු 55 නික තරඟයේ. කෙසේ වෙතත් ක්‍රීඩකයන් 15 දෙනෙකු වෙනුවෙන් මුදල් සහ කුසලාන ත්‍යාග පිරිනමන්නට සංවිධායක මණ්ඩලය සියලු කටයුතු සූදානම් කර තිබෙන්නේ. මෙන්න පසුපස එන ක්‍රීඩකයන්ගේ පෙළ ගැස්ම. ක්‍රීඩකයන් දෙදෙනෙකු පසුපස. ක්‍රීඩකයන් සිව් දෙනෙකු ඉදිරිපස. වැලිසර නාවික හමුදා කඳවුර පසු කරමින් තමයි අපි ඉදිරියට දෙන්නේ. මුදාහරින ජවය පැයට කිලෝමීටර් 40කට සමාන ජවයක් මුදාහරින්නට මොවුන් සූදානම්. දැන් මෙන්න ඩොන් නිකලස් ක්‍රීඩකයා අංක 68 දරන ක්‍රීඩකයා ඩොන් නිකලස්.
මෙන්න ජූඩ් ප්‍රසන්න අංක 64 ගමගේ ප්‍රැන්සිස් සමගින් මෙන්න ජූඩ් ප්‍රසන්න පොකුර තුල ඉදිරියගෙන කටයුතු කිරීම වේගය වැඩි කිරීම පැයට කිලෝමීටර 40 දක්වා වැඩි කර වේගයක් ඒකාකාරී වේගයක් ලෙස රඳවා ගනිමින් ඉදිරියට ඇදමින් පවතිනවා අංක 64 ගමගේ ප්‍රැන්සිස් ඔබට මතක නම් මීට කලින් මොහු දැවැන්ත වේගයක් රඳවා ගනිමින් පොකුර තුල මොහු කටයුතු කර ඉදිරියක් ගෙන කටයුතු කරන නැවත වතාවක් කෙසේ වෙතත් මොහු එක්හසු වුණා දෙවන පොකුරත් සමගින් කොහටද යන්නේ අයියේ ඉස්සරහ කට්ටියක් ඉන්නවද? එක්කෙනෙක් ඉන්නවද? මම නම් හිතන්නේ නැතුව ඇති. කෙනෙක් ඉන්නව නේද? ඉන්නවනේ මම හිතුවේ නැතුව ඇති කියලා. මෙන්න අංක 60 ශ්‍රී ශක්ති ගෝණවිල ශ්‍රී ශක්ති ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් අංක 60 දරන ක්‍රීඩකයා හිතවතුනි ක්‍රිෂාන්ත ඇන්ටනි මා සිතුවේ ඉදිරියේ වෙන ක්‍රීඩකෙන් නැති බව. නමුත් කෙසේ වෙතත් යතුරුපැදි හසුරුවන මාගේ ආදරණීය මිත්‍රයාගේ තියුණු ඇස මෙන්න ශ්‍රී ශක්ති ක්‍රීඩා සමාජ නියෝජනය කරන අංක 60 දරන ක්‍රිෂාන්ත ඇන්ටනි මේ දවන්ත ජවය මුදා හරින්නේ චාමර ගැමුණු අයියා පහ වුණා. අපි ගැමුණු අයියා තව චුට්ටලගේ ගැමුණු පහ වුණානේ. ගැමුණු අයියා පහ වුණා. ක්‍රිෂාන්ත ඇන්ටනි මේ ජවය මුදා හරිමින් වයස අවුරුදු 55න් ඉහළ තරඟය තුල ජය රේඛාව සොයාගෙන යන්නේ. රඳවාගෙන තිබෙන වේගය පැයට කිලෝමීටර් 35ක වේගයක් මොහු රඳවාගෙන තිබෙන්නේ. තනිවමයි තරඟ බිම තුල ඉදිරියට ඇදමින් පවතින්නේ ක්‍රිෂාන්ත ඇන්ටනි. වයස අවුරුදු 55න් ඉහළ තරඟය තුල වත්තල ආසනය තුල නියෝජනය කරන ක්‍රීඩකෙක් වත්තල ආසනය තුල සිටින ක්‍රීඩකයන්ට පමණයි මේ තරඟය අද විවෘත කර තිබෙන්නේ. ඒ ගමේ ක්‍රීඩකයන්ට තරඟයක් අවශ්‍ය නිසා වයසින් මුහු පුරාගේ ක්‍රීඩකයන්ට තරඟයක් අවශ්‍ය නිසා ශ්‍රී ශක්ති ජර්සිය පැළඳ ගනිමින් ක්‍රිෂාන්ත ඇන්ටනි අපි බලමු කඳු මුදුන තුල තරණය කරන වේගය තව 4 වතාවක් මේ වතාව නිම කිරීමෙන් අනතුරු තව 4 වතාවක් මොවුන්ට මේ කඳු මුදුන තරණය කිරීමට සිදුවනවා. මොහු තමයි දැන් පළමුවෙනියාට තරඟය තුල සිටින්නේ. කානුයි හොඳින් ජලය ලබා දෙන්නට පුළුවන් ස්ථානයක් තමයි මේ කඳු මුදුන. දැනට පළමුවෙනියා ලෙස තරඟය තුල සිටින්නේ ක්‍රිෂාන්ත ඇන්ටනි. කඳු මුදුන තරණය කළ ඔන්න Tamanගේ නිමාව කඳු මුදුන තරණය කිරීම. තව තිබෙනවා 4 වතාවක් මොහුට මේ කඳු මුදුන තරණය කරන්නට. 4 වතාවක් තිබෙනවා කඳු මුදුන තරණය කරන්න.
කඳුමුදුර තරණය කිරීමෙන් අනතුරුව දැවැන්ත පල්ලමක වේගයේ වාසිය රඳවා ගන්නට පුළුවන්කමක් මොහුට තිබෙනවා. දැන් තවත් ක්‍රීඩකයෙක් සිටියා නම් කරට කර උරෙනුර සටන් කරන්නට. කෙසේ වෙතත් තනි වූවා ඒ ප්‍රතිඵලයක් ලෙස මොහු තමන්ගේ වේගය වැඩි කරමිනු ඉදිරියට ගමන් කරමින් පවතින්නේ. පැයට කිලෝමීටර් 55ක වේගයක් රඳවා ගන්නවා යතුරු පැදියත් සමග මොහු. දැවැන්ත වේගයක් පල්ලමේ වාසිය තමා රිසිසේ ලබා ගන්නවා. පැයට කිලෝමීටර් 50කට දක්වා දැන් වේගය අඩුවීමක්. එසේත පල්ලම බස්සන විට පැයට කිලෝමීටර් 55ක වේගයක් මොහු රඳවාගෙන තිබෙනවා. දැන් වේගය පැයට කිලෝමීටර් 43යි. කෙමෙන් නැවත වරක් තරගයේ වේගය අඩුවීම ආදරණීය හිතවතුනි ප්‍රධාන මාර්ගයටයි දැන් ප්‍රවිෂ්ඨ වීම. කිලෝමීටර් 33ක් 35ක් වැනි දුරක් තමයි මොවුනට තරණය කිරීමට තිබෙන වග සංවිධායක මණ්ඩලය විසින් ප්‍රකාශ කරේ. මේ දෙවන වටේ සම්පූර්ණ කරන්නයි කෙමෙන් ළඟා වීම. මෙලෙසයි පළමුවෙනියාගේ ගමන් කිරීම අපිට දැක ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ දැන්. අපි කොයි හරිම දෙවනි පොකුරට යන්නේ? ඈ? ආව එහෙම හරිමු. මෙයාත් එක්ක මෙයා මේ සිටින තරගයේ තුල පළමුවෙනියා ලෙස ගමන් කරන ක්‍රීඩකයා ක්‍රිෂාන්ත ඇන්ටනි අපිට දැක් ගන්නට පුළුවන් වයස අවුරුදු 55න් ඉහළ තරගයේ තුල වස්තල ආතනය සඳහා නියෝජනය ක්‍රිෂාන්ත ඇන්ටනි තමන් තරගය ආරම්භ කරු පළමු වටේ තුලදීම තමන්ගේ වේගය ඒකාකාරී වේගයක් බවට මොහු රඳවා ගනිමින් පොකුර තුල මොහු පැහැදිලි ඛණ්ඩනයක් සිදු කරමින් කිලෝමීටර ගණනාවක් බොහෝ දුරට කිලෝමීටරයකට වැඩි දුරක දුර ප්‍රමාණයක් රඳවාගෙන තිබෙනවා පසුපස පොකුරේ සිටින ක්‍රීඩකයින් සමග. රඳවාගත් වේගය ජවය නිසිලස මනා කළමනාකරණයකින් යුතුවයි මොහු තරඟ වදින්නේ. ඒක සාධාරණ හිතවතුනි තරඟය දැන් දෙවන වටේ සම්පූර්ණ කරන්නටයි කෙමෙන් මේ ළඟා වීම. අප බලමු මේ වටේ නිමා කරන්නට ස්ථානයට ගොස් පසුපස පොකුරේ පැමිණෙන ක්‍රීඩකයන් සමග ඉදිරියට යන්නට. වේගය පැයට කිලෝමීටර 40යි. මේ තමයි තරඟ නිමා කරන්නට තිබෙන ස්ථානය. අපි කන්දුඩි හිටව ගමුද? අපි අර හරවන වංගුවේ හිටව ගමුද අයියේ? අපි අතන වංගුවේ හිටව ගමු. මේ වයස අවුරුදු 55 නිල තරගයේ පළමුවෙනියා ලෙස දැනට පොකුර තුල සිටින තරගය තුල සිටින ක්‍රීඩකයා ක්‍රිෂාන්ත ඇන්ටනි අංක 60 දරමින් තමා දෙවන වටය සම්පූර්ණ කර දැන් තුන්වන වටයයි මේ ගමන් කරන්නට සූදානම් වෙන්නේ. අප මෙතෙන් සිට යන්නට සූදානම්. අනෙකුත් ක්‍රීඩකයන් සමග අපි බලමු.
අපි බලමු කොතරම් දුරක් රඳවාගෙන තිබේද කියන වගේ. දැනට මීටර 200කට වැඩි දුරක් මහභාගයේ මන්සන්දිය තුලිනුයි මේ තරඟය හැරවීම. මෙන්න දෙවන පොකුර කෙමෙන් ළඟාවීම. අප බලා සිටින දෙවන පොකුර පැමිණෙන තෙක් මහභාගයේ මන්සන්දියටදී දෙකයි තුනයි හතරයි පහයි ඔමිනයි හරි මෙන්න දෙවන පොකුර මෙන්න ජූඩ් ප්‍රසන්න මේ පොකුර තුල සිටිනවා ක්‍රීඩකයන් 5 දෙනෙකු. ක්‍රීඩකයන් 5 දෙනයි දෙවන පොකුර තුල. පසුපසින් ජූඩ් ප්‍රසන්න, ඉන් අනතුරුව සිටිනවා නිහාල් පෙරේරා. ඒත් සමගම සිටිනවා පොකුර තුල ආදරණීය හිතවතුනි කීර්තිරත්න ක්‍රීඩකයා. අනිකුත් ක්‍රීඩකයන් දෙදෙනා අපි බලමු කවුරුන්ද කියන වග. අනිකුත් ක්‍රීඩකයන් දෙදෙනා තමයි නිමල් ජයතිලක සමගින් ගමගේ ෆ්‍රැන්සිස් යන ක්‍රීඩකයන් කිහිප දෙනා තමයි මේ පොකුර තුල සිටින ක්‍රීඩකයන් 5 දෙනයි මේ පොකුර තුල. මේ පොකුරේ වේගයත් පැය කිලෝමීටර් 35ක වේගයක් රඳවාගෙන තමයි තිබෙන්නේ. පැය කිලෝමීටර් 35ක පමණ වේගයක් රඳවා ගනිමින් වයස අවුරුදු 55න් ඉහළ වත්තල ආසනයේට පමණක් විවෘත වුණු තරඟයේ දෙවන පොකුරයි අපට මෙලෙස දැක ගන්නට පුළුවන්කම හැකියාව තිබෙන්නේ. මේ සිටිනේ කීර්තිරත්න ක්‍රීඩකයා, අංක 1 දරන ක්‍රීඩකයා. වයස අවුරුදු 55න් ඉහළ කීවම වයස අවුරුදු 55 60 වයස අවුරුදු 55 60 ආදී වයස් සීමාවන් වල ක්‍රීඩකයන් මේ ස්ථානයේ අපිට දැක ගන්නට පුළුවන්. පැහැදිලිවම 5 දෙනා මාරුවෙන් මාරුවටයි ජවය මුදා හරින්නට කටයුතු කරන්නේ. මාරුවටයි ජවය මුදා හරින්නට කටයුතු කරන්නේ 5 දෙනා. මේ සිටිනේ ගමගේ ප්‍රැන්සිස් අංක 64 දරමින් මොහු ඉදිරියක් ගෙන කටයුතු කරා. බොහෝ වේලාවකට කලින් මොහු තනිවම ගමන් කරා. ඉන්න අනතුරු මේ පොකුරට මොහුව එකහසු වුණා මේ පසුපස පොකුර ඇවිදින්න. එසේ වෙතත් වේගය පැය කිලෝමීටර් 40ක වේගයක් තමයි මොහු රඳවාගෙන සිටින්නේ. එද නිහාල් පෙරේරා නවත වරක් ඉදිරියට නිහාල් පෙරේරා නිහාල් පෙරේරා තමාගේ යුතුයකම පොකුරට මනස ඉටු කරන ස්වභාවය අපිට දකින්නට පුළුවන්. මෙන්න හිතවතුනි අනුත්කුත් ක්‍රීඩකයන්ගේ පැමිණීම
දැන් මේ යන්නේ තුන්වන වටේ සම්පූර්ණ කරන්නටයි. තුන්වන වටය සම්පූර්ණ කරන්නටයි මේ ක්‍රීඩකයන්ගේ ගමන් කිරීම. එකම පොකුරක් ලෙස සිටින ක්‍රීඩකයන් නැවත වරක් ක්‍රීඩකයන් 5 දෙනාම එකම පොකුරකටයි මේ එකතු වීම සිදු වුණේ. මෙන්න අසුනෙන් නැගිට මුදාහරණ ජවය තුල වෙනසක් සිදු කරන්න ඉදිරියටම ඇදීගෙන යාම නිහාල් පෙරේරා. මේ පොකුර තුල දවන්ත වේගයක් හදවමින් මේ පොකුර තුල තියුණු සටනක් තිබෙනවා. පොකුර මග හරින්නට මුදා යන්නට කෙමෙන් තරඟකරුවන්ගේ මේ ළඟාවීම තුන්වන වටේ සම්පූර්ණ කිරීම සඳහා මෙන්න අංක 64 ගමගේ ෆ්‍රැන්සිස් ක්‍රීඩකයා පාපැදිය තුල මුදාහරණ ජවයේ වේගය මත වේගය සටහන් වෙනවා. පැයට කිලෝමීටර 35ක් ලෙස පැයට කිලෝමීටර 35ක් ලෙස සටහන් වෙන වේගය අද අභියෝගයක් එකතු කරන්න හැකියාවක් ලැබෙවිද ඉදිරිය ගලවා යන ක්‍රීඩකයාට. ක්‍රිෂාන්ත ඇන්ටනි අංක 60 දරන ක්‍රීඩකයා ඉදිරිය ගලවාගෙන ඉදිරිය තුල පොකුර ඛණ්ඩනය කිරීමක් ඔහු සිදු කරගෙන තිබෙනවා. කඳුකැට තරණය කිරීම කඳුකැටේ තරණය කිරීමෙන් අනතුරුව පල්ලමේ වාසියම වුණට ලබා ගන්නට පුළුවන්. මේ තුන්වන වටේ ගමන් කිරීම තුන්වන වටයයි මේ ගමන් කිරීම තව තුන් වතාවක් මොවුන්ට මේ කන්ද තරණය කළ යුතුයි. බොහෝ දුරට මීටර 700කට 800කට ආසන්න දුරක් දිව යන කඳුකැටයක් තමයි මේ නිර්මාණය වන්නේ. එක් තැනකින් එක තැනක කියන්නේ එක් තැනක එක තැනම කන්ද අනිත් තැන ටිකෙන් ටික කන්ද ඕහෝ බයිසිකල පෙරනවා ඕක අයෝ බටේ ඈ බලමු පාටි ටික ඔහොම ඉන්න ගමන චුට් අපි ඔහොම ඉඳලා යන්නේ. मैं एक झूठा दुराएंगे ओम पिटी पास තියාගමු. मैंने अंक 4 අද වැටීම නිමල් ජයතිලකගේ අද වැටීම පාපැදිය තුල අත චුට්ටක් තුවාල වෙලා නමුත් තරගයට නැවත වරක් මොහ එකතු වුණා. පාපැදිය තුල අනතුරට ලක් වූවත් නැවත වරක් නැගිට පොකුරට එකතු වීමටයි මේ යන්නට වෙර දරන උත්සාහය. මෙන්න පල්ලමේ වාසියේ වේගය පැයට කිලෝමීටර් 50කට අධික වේගයක් රඳවා ගනිමින් මොහු කෙසේ උත්සාහ දරන්නේ අද වැටීමෙන් අනතුරුව ප්‍රධාන පොකුර මොහුට පෙනෙන දුරකිනුයි ආදරණීය හිතවතුනි තිබෙන්නේ. අපි සිටින්නේ මොහුට පසුපසින් අප බලමු කෙසේ හෝ ගිහින් පොකුරට මොහු එකතු වේවිද. කෙසේ හෝ ගිහින් පොකුරට එකතු වේවිද. අංක 4 දරමින් නිමල් ජයතිලක සිදු වුණු අනතුර
සිදු වුණු අනතුර මා ඉමකට නොගෙන නැවත වරක් පාපැදිය කෙලින් කර පාපැදියට ජවය මුදා හරින්නට මොහු එකතු වී සිටිනවා. හොඳ ජවයක් මුදා හරින ජවයක්. වයස අවුරුදු 55 එහා තරඟේ අද වැටීමෙන් අනතුරු නැවත වරක් දෑත තුල සිදු වුණු තුවාල වැලමිට ප්‍රදේශ ඔබට පෙනෙනවා ඇති සමහර විටක දකුණු අතේ වැලමිට ප්‍රදේශය. අපි ඉස්සරහටයි කෙසේ වෙතත් ඔහුට පොකුරට එකතු වීමට වාසනාව උදා වේවිද ඔහු පොකුරට එකතු වේවිද කියන වගේ අපි බලා හිඳමු. පස් දෙනෙකුගෙන් සිටි පොකුරේ ක්‍රීඩකයා අනතුරට ලක්වීමත් සමග නැවත වරක් ඒ පොකුර 4 දෙනෙකුට පරිවර්තනය වීමක් සිදු වුණා. පස් දෙනෙකුගේ සිටි පොකුර සිදු වුණු අනතුරෙන් අනතුරුව නිමා ජයතිලකට සිදු වුණු අනතුරෙන් අනතුරු වෙන්න 4 දෙනෙකුගේ පොකුරක් බවට මේ පරිවර්තනය වී තිබෙනවා. කෙසේ වෙතත් ළඟ පැමිණ එකතු වීම බොහෝ විට අපිට දැක ගන්නට පුළුවන් වේවි. නිමල් ජයතිලක පොකුරට එකතු වේවි කියන බලාපොරොත්තු අපට තිබෙනවා. කෙසේ වෙතත් ඔහු තරඟ වදින්නේ තනිවම පොකුරට එකතු වෙන දැඩි බලාපොරොත්තු අපේක්ෂාව අතැතිව අය කාර් එකක් අපි චුට්ටක් ඉස්සරහට ගමු. එකට යා පළවෙනි ළඟට මෙන්න මේ වන විට අප දෙවන පොකුරෙන් මිදී යන්නට සූදානම් පළමුවෙනියා කෙතරම් වේගයක් රඳවාගෙන තිබෙනවාද කියන වග බලන්නට කෙතරම් වේගයක් රඳවාගෙන තිබෙනවාද කියන වග බලන්නටයි අප මේ ගමන් කිරීම. වෙන දුර නෑනේ. අපිට ඇත්තටම බොහෝ ලොකු වේගයක් රඳවාගෙන තිබෙනවා පළවෙනි පොකුරේ සිටින ක්‍රීඩකයා. අපිට පෙනෙන දුරකවත් ඔහු දකින්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ ක්‍රිෂාන්ත ඇන්ටනි. අනිවාර්යයෙන්ම හුදකලා සටනක නිරතවන්නේ අපිට දැන් පොලිසිය අතුරු පැදී ඉදිරියෙන් පෙනෙනවා අපිට පෙනෙනවා පොකුර කියන්නේ තනිවම සිටින ක්‍රීඩකයා අපිට පෙනෙනවා ක්‍රිෂාන්ත ඇන්ටනි වට තුනක නිමාව තව වට තුනකුයි තරණය කරන්නට තිබෙන්නේ තරඟයෙන් හරි අඩක් මේ වන විට නිමා කර අවසానයි
මෙන්න පළවෙනි පොකුරේ සිටින තනි හුදකලා ක්‍රීඩකයා දැවන්ත වේගයක් රඳවා ගන්නවා පාපදිය තුල හිතවතුනි කෙසේ වෙතත් පසුපස ක්‍රීඩකයින්ට මන අභියෝගයක් කරමින් තමයි මොහු ඉදිරියට යදමින් පවතින්නේ. මා සිතන්නේ කෙසේ වෙතත් පසුපස ක්‍රීඩකයින් පැමිණ මොහුව පොකුරට එකතු කර ගන්නට හැකියාව ලැබෙවිද කියන වග වේගය පැයට කිලෝමීටර් 39යි. පැයට කිලෝමීටර් 39ක වේගයක් රඳවා ගනිමින් තමයි ක්‍රිෂාන්ත ඇන්ටනි ක්‍රීඩකයා ඉදිරියට යදමින් පවතින්නේ. වේගය අපි ටිකක් පස්සට ගමුයි. රයිට්. අංක 60 ක්‍රිෂාන්ත ඇන්ටනි විනාඩියකට වැඩි කාල පරතරයක් තිබෙනවා. මා සිතන්නේ මේ මොහු සහ පසුපස සිටින පොකුර අතර කිලෝමීටරයකට වැඩි දුරක් කාල පරතරයක් මොහු රඳවාගෙන තිබෙනවා. තනිවම යෙදෙන සටන තුල වේගය පැයට කිලෝමීටර් 37යි 38යි සමස්තයක් ලෙස පැයට කිලෝමීටර් 35ක පමණ වේගයක් අපිට සලකන්නට පුළුවන්. මේ වටයක් දරයට වදින්න ඕනේ. මෙන්න අපිට ක්‍රීඩකයෙකු හමු වෙනවා එම් පැට්‍රික් ක්‍රීඩකයා. මෙන්න එම් පැට්‍රික් ක්‍රීඩකයා අපිට හමු වෙනවා වටයක තරගය තුල එක් වටයක වේගයක් කාල පරතරයක් මොහු රඳවා තිබෙනවා ඒ තරගකරුවා සමගින්. ඔහු තුන්වන වටේ නිමා කරන්නට එන විට මොහු යන්නේ හතරවන වටේ නිමා කරන්නට. ඒ අනුව පැට්‍රික් ක්‍රීඩකයාට එක් වටයක් වැඩි තිබෙනවා. බලමු තව ඉදිරියට යනකොට තවත් ක්‍රීඩකයන් පිරිසකට මොහු එලෙස තමන්ගේ දක්ෂතාවය පෙන්වා විද. තව කිලෝමීටර් 20ක් විතර තියෙන්නේ නේද? 15ක්. තව කිලෝමීටර් 15ක් විතර තියෙන්නේ රේස් එක. තව වට 3යිනේ තියෙන්නේ. ඇති වෙයි නේද ඕකේ නා? CT100 නේ. මම මොහු තවත් ක්‍රීඩකයෙකු ලුහු බඳින්නයි මේ යන්නේ. එයා විදින් ගුණසිරි කොස්තා. මම අංක 57 දරන ගුණසිරි කොස්තා ක්‍රීඩකයාත් පසු කර මොහු යන්නට දැන් සූදානම මේ වන විට කොස්තා ක්‍රීඩකයාත් පසු කරයි මොහු ඉදිරියට ඇදමින් පවතින්නේ. කොස්තා ක්‍රීඩකයා පසු කරමින් ඒ අනුව ක්‍රීඩකයන් දෙදෙනෙකුට මොහු එක් වටය බැගින් තමන්ගේ වේගය වැඩි කර තිබෙනවා. එක් වටය බැගින් ක්‍රීඩකයන් දෙදෙනෙකු පසු කර යන්නට මොහු සූදානම් වී දැනට තිබෙනවා. මෙයා කොහෙදයි වත්තලද මෙයා? මේ මොහොතේ වතුර බෝතල ඇකිල්ලා හොඳ හංගරා කියලා තියෙන එක. ඔය මේ වතුර ඇකිල්ලා හොඳ නෝමලේ. Thank you, thank you. අතරම කඳුගැත්තේ තුල මා දුටුවා තරඟය පළවන දෙවන වට තුලදී පවා පිරිසක් විසින් කූල් ජලය බෝතල් ජලය ලබා දෙනවා සියලුම ක්‍රීඩකයන්ට. මේ ප්‍රදේශවාසීන්ට ගෞරවණීය ස්තුතිය පුද කරන්නට ඕන. අපිත් වතුර බෝතලයක් ඉල්ලුවාම නෑ බෑ කියන්නද අපිට දුන්නා. මෙන්න
කෙමෙන් කෙමෙන් ළඟා වීම මොහු සම්පූර්ණ කරන්නට යන්නේ 4 වන වටය. අතරම දැවන්ත වේගයක් දැවන්ත ජවයක් මොහු උදාහරණයක් පැය කිලෝමීටර 30-35 සමාන්තර වේගයක් හඳවා ගනිමින් තමයි ඉදිරියට යදමින් පවතින්නේ. මේ වන විට 4 වන වටයත් නිමා කරන්නයි කෙමෙන් කෙමෙන් මොහුගේ මේ ගමන් කිරීම. මෙන්න නැවතවර ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වීම මේ සිව්වන වටය. සිව්වන වටේ සම්පූර්ණ කරන්නටයි මොහු මේ කෙමෙන් කෙමෙන් ගමන් කරන්නේ. මොහු වට 4ක් සම්පූර්ණ කරන විට සමහර ක්‍රීඩකයන් සම්පූර්ණ කරන්නට මේ 3 වෙනි වටය. සමහර විටක අප තව ඉදිරියට යන විට මොහු තව ක්‍රීඩකයන් කීප දෙනෙකු ලුහු බඳීවි කිය අපට සිතනවා. අයියේ පෙට්‍රල් ගණන් ගිහිල්ලාද? පෙට්‍රල් ගණන් ගිහිල්ලාද? මෙන්න මේ සෙට් වල පොලිම ඉන්නවට ඒක. මම හිතුවනේ මුදාහරින ජවය ක්‍රිෂාන්ත ඇන්ටනි මේ සම්පූර්ණ කරන්නට යන්නේ 4 වන වටයයි ක්‍රිෂාන්ත ඇන්ටනි. අප බලා සිටින්නේ හිතවතුනි තව තිබෙන්නේ වට දෙකක් තරණය කරන්නට. වයස අවුරුදු 55න් ඉහළ වත්තල ආසනයේ සඳහා පමණක් විවෘත තරඟකරුවන් වෙනුවෙනුයි මේ තරඟය පවත්වනු ලබන්නේ. උදෑසන ආරම්භ කර උදෑසන පැවැත් වූ තරඟයේ වයස අවුරුදු 40න් ඉහළ දිවයිනටම විවෘත පාපැදි දාවන තරඟයක්. එම තරඟෙන් අනතුරුව දැන් වයස අවුරුදු 55න් ඉහළ තරඟය තමයි මෙලෙස ආරම්භ කර තිබෙන්නේ. වයස අවුරුදු 40න් ඉහළ තරඟය අද තරඟය ඉතාමත් සාර්ථක ලෙස නිමාවක් දුටුවා මීට පැය කිහිපයකට කලින්. දැන් අප ගමන් කරමින් සිටින්නේ කෙමෙන් කෙමෙන් මොහු රුවන් ප්‍රසාද් අතරම ලින්ටන් පිටිය ළඟ කොල්ලෝ ක්‍රීඩාවට ලැබී ඒ අය මතක් කරන්න සුළු. ඇත්තට මම මතක් කරේ ඒක තමයි මම දුටුවා දෙවන වටේ සිටම පළවන වටේ සිටම තරඟකරුවන්ට උණුසුම් ප්‍රසාදයක් උණුසුම් පිළිගැනීමක් ඔවුන් තුල අපිට දකින්නට ලැබුණා. උණුසුම් පිළිගැනීමක් ඔවුන් තුල අපිට දකින්නට ලැබුණා. ඒ නිසාමයි ආදරණීය හිතවතුනි මේ ක්‍රීඩකයන් වෙනුවෙන් ඔවුන් පූල් වතුර බෝතල් ලබා දෙන්නට කටයුතු කරන්නේ. ශ්‍රී ශක්ති ක්‍රීඩා සමාජයේ නිල ජර්සිය පැළඳ ගනිමින් ආදරණීය හිතවතුනි ක්‍රිෂාන්ත ඇන්ටනි මේ පළමු වනියා ලෙස තරඟයේ දැන් 4 වන වටේ නිමා කර දැන් 5 වන වටයයි ඔහු ඉදිරියට අදිමින් මේ පවතින. දැන් ඕන නැවත වටේ සම්පූර්ණ කරන්නට අවතීර්ණ වීම. අපි අයියේ මෙහෙම කරමුද? පස්සෙක චුට්ටක් ගමුද දැන්? නැත්තම් මෙයා තව මොනවද? අපි අර වංගෝ දිහා හිවණ ගියා හිටව ගමු. අපි තව සුළු මොහොතකින් දෙවන පොකුරට එක්හසු වන්නම්. දෙවන පොකුරේ දර්ශන ලබා දෙන්නට විනාඩි 2කට 3කට වැඩි වේගයක් දෙවන පොකුරේ ක්‍රීඩකයන් පැහැදිලිවම රඳවාගෙන තිබෙනවා. මොහු සහ දෙවන පොකුර අතර විනාඩි 2ක 3ක කාල පරතරයක් පැහැදිලිවම අපට දැක ගන්නට පුළුවන්.
ආදරණීය යාළුවනේ ඔන්න අපි යතුරු පැදිය හිටවුවා චුට්ටක් කාල ගණනේ පොඩ්ඩක් බලන්න. දෙවන පොකුරේ කොයි විදිහේ වේගයක්ද තිබෙන්නේ දෙවන පොකුර සහ පළවෙනි ක්‍රීඩක අතර කාල ගණනය. අමල් අයියේ කොහොමද අද වැඩද මොකද කරන්නේ? පියුමන්ත සුපිරි ජය වේවා සහෝදරයා. දමිත් මට මතක් වෙනවා ඔයාගේ මංගල තරගය ඔයා ජයග්‍රහණය කරා. දමිත් වයස අවුරුදු 40 නියර තිසෝගම තරුණ කැල විසින් සංවිධානය කරපු තරගය උනේ තමල් අයියේ. තරිඳු දිල්ෂාන් හෝමාගම තරගය සාරංග පෙරේරා ලංකාවේ කිරුළ සාරංග පෙරේරා විදේශ ක්‍රීඩකයන්ට පවා අභියෝගයක් එක්හසු කරපු ආදරණීය හිතවතා සාරංග පෙරේරා අද හෝමාගම තරගයේ පළවෙනියා ලෙස සඳහන් කරනවා තරිඳු. ඇන්ටනි වත්තල පොඩි කොල්ලොත් එක්ක වීල් එකේ ඉන්න හොඳ ජවයක් තියෙන ක්‍රීඩකයෙක්. අතර මෙහෙම හිතෙනවා. අසංක අද තරගය මහභාගේ තරග දෙකක් තිබ්බා. මේ දෙවන තරගය තමයි දැන් මේ යන්නේ. මල්කම් රෝහණ හොඳින් ඉන්නවා යාළු. හොඳින් ඉන්නවා මේ දවස් ටිකේ. මේ මාර ලීඩ් යන තියලා තියෙනවා. විනාඩිය නම් කුඩු. විනාඩිය කුඩු. කිරිගල තරගය තරිඳු ලක්ෂිත 1. මෙන්න ආදරණීය හිතවතුනි දෙවන පොකුරේ පැමිණීම දාන්න බලන්න කමෙන්ට් එකක් කොතරම් කාලයක් මොවුන් රඳවාගෙන තිබෙනවාද කියන වග. සුමුතු සහෝදරයා කොහොමද? මధుරංග රංජිත් හොඳින් ඉන්නවා යාළු. කමෙන්ට් එකක් දාන්න බලන්න. අමිල අනු හායි කොහොමද? විනාඩි 2යි දිල්ෂාන් ෆර්නන්ඩ් විනාඩි 2ක කාල පරතරයක් විනාඩි 2යි තප්පර 4ක කෙසේ වෙතත් විනාඩි 2කට වැඩි කාල පරතරයක් ප්‍රධාන පළවෙනි පොකුර ඒ කියන්නේ තනිවම හුදකලා සටනක නිරත වන ක්‍රිෂාන්ත ඇන්ටනි සහ මේ පොකුර අතර විනාඩි 2 කෙසේ වෙතත් තිබෙනවා. තරගයේ මේ වන විට වට 6ක තරගයේ පළවෙනියා තරග වට 4ක් නිමා කර අවසానයි. අප දැන් මේ සිටින්නේ දෙවන පොකුර සමගයි තරගයේ මොවුනුත් වට 4ක් නිමා කර අවසానයි. මොවුනුත් යන්නේ පස්වන වටේ නිමා කරන්නට. ඉතින් ආදරණීය හිතවතුනි මේ පස්වන වටේ නිමා කරන්නට යන විට ක්‍රිෂාන්ත ඇන්ටනි වත්තල ආසරේ ක්‍රිෂාන්ත ඇන්ටනි ක්‍රීඩකයා විනාඩි 2යි තත්පර 40ක් කියලා ගොඩක් කට්ටිය ප්‍රකාශ කරනවා. විනාඩි 2කට වැඩි කාල පරතරයක් රඳවා ගනිමින් ඔහු ඉදිරියේ ගෙන කටයුතු කරනවා. තව තිබෙන්නේ වට 2ක් පමණයි මේ ක්‍රීඩකයින්ට තරගය නිමා කරන්නට. වට 2ක් පමණයි තිබෙන්නේ මේ ක්‍රීඩකයින්ට තරගය නිමා කරන්නට. දැන් අප සිටිනේ දෙවන පොකුර සමගයි. මේ සිටින්නේ ගමගේ ප්‍රැන්සිස් ක්‍රීඩකයා සිටිනවා. අංක 64 ජර්සිය පැරඳගෙන. වෙන වයසින් මොහු පුරා ගිය වයස අවුරුදු 55න් ඉහළ තරගය නිසා පැහැදිලිවම හිතවතුනි වයස 60 ආසන්න ක්‍රීඩකයන් තමයි අපිට මේ පොකුර තුල දැක ගන්නට හැකියාවක් ලැබෙන්නේ. මෙන්න කීර්ති රත්න ක්‍රීඩකයා ඒත් සමගම නිහාල් පෙරේරා ක්‍රීඩකයා ඔවුන් තිදෙනා මේ පොකුරක් තුල ගගන්ත වේගයක් රඳවා ගනිමින් කටයුතු කරනවා.
මෙන්න ක්‍රීඩකයන් තිදෙනා මෙන්න ක්‍රීඩකයන් තිදෙනාගේ ගමන් කිරීම ආදරණීය හිතවතුනි කෙසේ වෙතත් තරග නිමාවට තව වට දෙකක් සම්පූර්ණ කර යුතුයමයි මේ ක්‍රීඩකයන් දැන් හතරවන වටය නිමා කර පස්වන වටය සම්පූර්ණ කරන්නට යන්නේ තුන්වන පොකුරකට යන්නට අමාරු වේවි මොකද පළවෙනි ක්‍රීඩකයා මොවුන් සමග විනාඩි 2යි තත්පර 40කට ආසන්න කාල පරතරයක් රඳවාගෙන සිටින්නේ හතර දෙනෙකුගෙන් සිටි පොකුර තුන් දෙනෙක් දක්වා ඛණ්ඩනය වීමක් සිදු වුණා. දැන් පොකුරේ වේගය පැයට කිලෝමීටර් 34යි. පැයට කිලෝමීටර් 34ක වේගයක් හඳවා ගනිමින් යන්නේ විනාඩි 3කට ආසන්න කාලයක්. ඉදිරියේ සිටින ක්‍රීඩකයෙක් ලුහු බැඳමින් පැහැදිලිවම ඔහුගේ වේගය මේටත් වැඩි දැවන්තයි. මෙන්න අංක 64 නැවත වරක් අංක 64 ඉදිරියගෙන කටයුතු තමගේ ෆ්‍රැන්සිස් නැවත වරක් ඉදිරියගෙන කටයුතු කිරීම කෙසේ වෙතත් ඉදිරි ක්‍රීඩකයන් අනෙකුත් ක්‍රීඩකයන් ඉදිරියට ගෙන දක්වන ජවයේ මධිකම නිසා දෝ ෆ්‍රැන්සිස් විටින් විට ඉදිරියට පැමිණ තමන් මේ පොකුරට තමන්ගේ සාධාරණ ඉටු කරමින් ඉදිරිය ලුහු බඳින්නයි මේ කටයුතු කිරීම කෙසේ වෙතත් විනාඩි 3කට ආසන්න දුරක් තිබෙනවා තරණය කර විනාඩි 3කට ආසන්න දුරක් තිබෙනවා මොවුන්ට තරණය කරන්නට අපාතරි නතුණු වත්තල චුට්ටව මතක් කරන්න ලංකාවේ අංක 1 රයිඩර් කියලා රුවන් ප්‍රසාද් කියන අපි ඉතින් මේ මතක් කිරීම සිහිපත් කිරීම කරමු මේ ලයනල් ඇන්ටනි සහ විනිත් ප්‍රීඩියා ආදරණීය මව්පියවරුන් සිහි කර පවත්වන මේ තරඟය තුල දුමින්ද ඇන්ටනි සහ ජූඩ් ඇන්ටනි ආදරණීය සහෝදරයන් 5 දෙනෙක් විසින් තමයි මේ තරඟය සංවිධානය කරන්නේ. ඒ සංවිධාන ශක්තිය ඉතින් අපි සාර්ථකත්වයක් දක්වා වර්ධනය කරගෙන තිබෙනවා. අද උදාසන පැවති තරඟයෙන් අනතුරුව මේ වයස අවුරුදු 55න් ඉහළ තරඟයයි දැන් අපි ඔබ අතරට මේ එක්හසු වී සිටින්නේ. කන්ද තරණය අපි යන්නයි ඉස්සරහට දැන් පළවෙනි ළඟට. එයා ගිහිල්ලාද දැන් ගොඩක් දුරට. අපි යන්නේද පළවෙනි ළඟට. මෙන්න මේ ස්ථානයේ තමයි මම ඔබට සඳහන් කරේ කලිනොත් බොහෝ පිරිසක් ක්‍රීඩකයින්ට උණුසුම් පිළිගැනීමක් මේ ස්ථානය තුල අපිට දකින්නට පුළුවන්. මේ අයියා පොඩ්ඩක් ලයිව් එක අල්ලගෙන මේ අයියා අතරමිතමුදුනේ මෙන්න මම ප්‍රකාශ කරේ කූල් වතුර බෝතල් තමයි අද දෙන්නේ ක්‍රීඩකයින්ට. ඔන්න අපේ ස්තුතිය පුද කරන්න ඕන මේ ආදරණීය තරුණ පිරිසට සජීවිකාංශරයි ඉතින් ස්තුති පුද කරනවා. අර ඔබට පේනවාද කේස් ටික තියාගෙන හරි අපි रात्रि बहुत संगत पसंद සියලුම ක්‍රීඩකයින්ට කූල් වතුර බෝතල් ලබා දෙනවා කන්ද උඩ ඉන්න තරුණ පිරිස.
උදයන්ත සර් ආයිබෝවන් මල්කඩුවාවේ තරඟය 100ට එනවා ලස්සන සුන්දර තරඟයක් බවට මල්කඩුවාවේ තරඟය තරුණ පිරිස විසින් සංවිධානය කළා ආරෙම දාරකම අපිට මග ඇරෙයිද අරයා මග ඇරෙයිද අපිට අම්මට උඩු කොහොමද ඒක අයියා ඔන්න ආදරණීය හිතවතුනි කෙටි පාරකින් පැමිණේ අපි නැවත වරක් තරඟයට එකතු වීම තරඟය නිමා කරන බලාපොරොත්තු අපේක්ෂාව ඔන්න ඉතින් අංක 60 දරමින් අද දැවැන්ත ජවයක් මුදා හරිමින් ආදරණීය හිතවතුනි ක්‍රිෂාන්ත ඇන්ටනි ක්‍රීඩකයයි මෙලෙස Tamanගේ ජවය පාපැදිය තුර මුදා හරිමින් එන්නේ තරඟය නිමා කරන්නට තිබෙන්නේ තව කිලෝමීටර 7කටත් අඩු දුරක් උදයන්ත සර් බොහොම ස්තුතියි ඉතින් ආදරණීය හිතවතුනි අද වයස අවුරුදු 55න් ඉහළ තරඟය ලයනල් ඇන්ටනි සහ විනිප්‍රීඩියා ආදරණීය මව සහ පියා සී කරමින් ජූඩ් ඇන්ටනි සහ දුමින්ද ඇන්ටනි යන ආදරණීය සහෝදරයන් දෙදෙනා Tamanගේ අනිකුත් සහෝදරයන් තිදෙනාත් සමග එකතු වී පවත්වන මේ දැවැන්ත තරඟමාලා දෙකෙහි අවසාන තරඟයයි මේ දැන් නිමා කරන්නට සූදානම් වන්නේ තව සුළු මොහොතකින් අප දැන් ගමන් කරමින් සිටින්නේ තව සුළු දුරක් ගිය තැන කිලෝමීටර් 7කටත් අඩු දුරක් ගිය තැන තරඟය නිමා කරන්නට සූදානම් ලංකාවේ කලක් නම් දරා සිටි අංක 1 ක්‍රීඩකයෙක් ක්‍රිෂාන්ත ඇන්ටනි ක්‍රීඩකයා සමග ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් ආරම්භ කළ මේ තරඟය තුළ මේ වන විට මොවුන් ක්‍රීඩකයන් 3 දෙනෙකුට හෝ 4 දෙනෙකුට වටේක දුර පරතරයක් තබා තිබෙනවා. එකක් එන්න ඕනද? දෙකද? ඉවරයි. මේ තමයි 9 වෙනිදා වෙසක් වැඩ පටන් ගන්නවා දාගමදී අමල් අයියේ
දාගම සුන්දර පුරවරේ ඓතිහාසික කබල්ලාලන විහාරස්ථානය මතක් කරන්න ඕන ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යක රූගත කිරීම සිදු කරා මීට වසර ගණනාවකට කලින් නම්දරු ටෙලිනාට්‍යයක් සිදු ටෙලිනාට්‍යයේ රූගත කිරීම කළේ දාගම ඓතිහාසික කබල්ලාලන පන්සල. අමල් අයියා කියන්නේ මගේ ආදරණීය මිත්‍රයා. අපේ ගමට අල්ලපු ගම නේද අමල් අයියේ? හොඳයි ආදරණීය හිතවතුනි මෙන්න ශ්‍රී එක්සත් ක්‍රීඩා සමාජය ගෝනවිල ශ්‍රී එක්සත් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකෙක් තමයි මෙලෙස ඉදිරියට යන්නේ. Tamanගේ 6 වෙනි වටය සම්පූර්ණ කරමින් තරඟ නිමාව දකින්නට තරඟ නිමාව සියසින් බලා ගන්නටත් බොහෝ පිරිසක් තරඟ ආරම්භ කෙරූ මහභාගයේ ප්‍රධාන මාර්ගය අසල රැඳී සිටිනවා. කෙසේ වෙතත් ජයග්‍රහණය තහවුරුයි. අද මේ තරඟය තුල පළමුවෙනියා ලෙස මේ තරඟය නිමා කරන්නට සූදානම බලාපොරොත්තුව අපේක්ෂාව ශ්‍රී එක්සත් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රිෂාන්ත ඇන්ටනි විසින් අතරම තරඟය ආරම්භ කළ පළවන වටේ සිට මොහු මා සිතන විදියට දෙවන වටේ සම්පූර්ණ කරෙත් මොහු තනිවමයි. මොහු මේ මුදාහරින ජවය තුල ඔහු කෙරෙහි දැවැන්ත විශ්වාසයක් බලාපොරොත්තුවක් ඔහු සතුව තිබෙනවා. ඒ කියන්නේ මොහුගේ ශරීරය තුල ගබඩා කරගෙන තිබෙන ශක්තිය පිළිබඳව මනා විශ්වාසයක් මොහු තුල තිබෙන නිසාම තමයි මොහුට මේ කිලෝමීටර ගණනාව තනිවම තරඟ කරන්නට හැකියාව ලැබුණේ. වෙන කෙමෙන් කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව නැවත වරක් පල්ලමේ වාසිය ලබා ගන්නයි මොහුගේ උත්සාහය. පල්ලමේ වාසිය ලබා ගත්තා කියන්නේ තව කිලෝමීටර එකමාරක් ගිය තැන තරඟයේ නිමාව මොහු සනිටුහන් කරන්න සූදානම්. පල්ලමේ වේගය පැය කිලෝමීටර 50යි. අප දැන් තව සුළු මොහොතකින් ප්‍රධාන මාර්ගයට ප්‍රවිෂ්ඨ වන්නට අවතීර්ණ වන්නට නියමිතයි. ඒත් සමගින් තරඟයේ නිමාවට තව තිබෙන්නේ කිලෝමීටර 1මාරකටත් ආසන්න දුරක් තමයි හිතවතුනි. ප්‍රධාන මාර්ගයට තරඟකරුවාගේ අවතීර්ණ වීමත් සමග ජය රේඛාව ස්පර්ශ කරන්නට යන්නටයි සූදානම. ඒ අනුව වයස අවුරුදු 55න් ඉහළ තරඟය වත්තල ආසනය සඳහා පමණක් විවෘත මේ තරඟය තුල ක්‍රිෂාන්ත ඇන්ටනි තමන්ගේ ජය තහවුරු කරන්නට සූදානමින් සිටින වග බලන නරඹන ඔබට පැහැදිලි රූ දසුනක් බවට මේ පරිවර්තනය වෙනවා. ආදරණීය හිතවතුනි, තරඟ නිමාවට තව තිබෙන්නේ කිලෝමීටර 1මාරකටත් ආසන්න දුරක්. කෙසේ වෙතත් මෙන්න ප්‍රධාන මාර්ගයටයි දැන් තරඟකරුවාගේ පවිත්‍ර වීම ළඟාවීම පසුපස සිටින ක්‍රීඩකයන්ට අභියෝගයක් එක්හසු කරමින් ක්‍රීඩකයන් බොහෝ පිරිසකට ක්‍රීඩකයන් 4 දෙනෙකුට පමණ මොහු වටයක කාල පරතරය එසේ නැත්නම් වටයක දුර ප්‍රමාණය මොහු සඳහන් කර යනුව ක්‍රීඩකයන් 4-5 දෙනෙකුට මොහු වටයක් ලැබුවා. පැහැදිලිවම අමල් අයියේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි. වයස අවුරුදු 55න් ඉහළ කියන්නේ මොහු වයස 60කට ආසන්න ක්‍රීඩකයෙක් වෙන්නට ඕන. මේ වන විට වේගය පැයට කිලෝමීටර 40යි. හිරිමල් භද්‍ර යෞවනයේට පවා අභියෝග කළ හැකි වේගයක් මොහු රඳවාගෙන තිබෙනවා. මෙන්න හිතපොතුනි මොහු කෙමෙන් ළඟ ආවන්නේ අද තරඟය නිමා කර අද Tamanගේ ජය අද මේ තරඟයේ ජය තමාගේ නම ඉදිරියෙන් ලියා ගන්නයි මේ සූදානම් වෙන්නේ. ආදරණීය හිතපොතුනි, අද එහෙනම් මෙන්න වයස අවුරුදු 55න් ඉහළ
වත්තල ආසනය සඳහා පමණක් විවෘත වුණු තරගයේ ජයග්‍රහණය තමාගේ නම ඉදිරියෙන් ලියා ගන්නට සූදානම. අද අංක 60 තරඟ වදින ක්‍රිෂාන්ත ඇන්ටනි වත්තල ආසනයේ නියෝජනය කරමින් තරඟ බිමට පැමිණි මොහු වයස අවුරුදු 55 නිර ශූරයා බවට නම ලියවෙන්නට තබ තිබෙන්නේ. ඉතාමත් කෙටි කාලයක් කෙටි දුරක්. ආදරණීය හිතවතුනි, කෙසේ වෙතත් තනිවම හුදකලා ජයක් භුක්ති විඳින්නයි මොහු මේ සූදානම් වෙන්නේ. ලයනල් ඇන්ටනි සහ විනිත් ක්‍රීඩියා අනුස්මරණ පාපැදි ධාවන සවාරියේ වයස අවුරුදු 55 ඉහළ පාපැදි ධාවන සවාරියේ ජයග්‍රාහකයා ලෙස මොහුව පිළිගන්නට සංවිධායක මණ්ඩලය සහ විනිසුරුවරුන්ගේ පිරිස සූදානම්ව සිටිනවා. තරඟ ආරම්භ කෙරූ ස්ථානයේ තරඟ අවසන් කරන අවසන් ජය රේඛාව අසල වට 6කින් සමන්විත වුණු තරඟය තුල වට 5ක නිමාව සනිටුවන් කිරීමෙන් අනතුරුව මෙන්න සූදානම් 6 වන වටයේ අවසානය මොහුගේ නම ඉදිරියෙන් ලියන්නට. එසේනම් ප්‍රිය ක්‍රීඩාලෝල හිතපොතුනේ, දජය වනන්නට බලාපොරොත්තුව බලාගෙන විනිසුරු මණ්ඩලය යන්න ඉදිරිපස සිටිනවා. මෙන්න මේ තරඟයේ ජයග්‍රහණය මෙවර ලියවා ගන්නවා ක්‍රිෂාන්ත ඇන්ටනි. ක්‍රිෂාන්ත ඇන්ටනි හරවන අර කට්ටියගේ විරසමගේ අනිවාර්යෙන්ම ක්‍රිෂාන්ත ඇන්ටනි ජය ලියා ගන්නවා මෙවර මේ තරඟය තුල. අප යන්නේ දෙවන පොකුර එකහසු කරගෙන එන්නට විනාඩි 3ක විතර කාල වර්ධනයක් තිබෙනවා. ඒ නිසා අපිට යන්නට කාලය හොඳින්ම තිබෙනවා. නවද අරගිය වටයක් වැදිච්ච කෙනෙක් නේද? ඒ ගිය වටයක් වැදිච්ච කෙනෙක් නේ. අයන ළඟින් දෙවනියා ලෙස තරගය නිමා කරන්නට පැමිණෙන ක්‍රීඩකයා අපි බලා සිටින්නේ මේ බයික් එකත් එන අංක 64 තරගය නිමා කරන්නට දෙවනියා ලෙස තරග වදින ක්‍රීඩකයා අංක 64 දරමින් ගමගේ ෆ්‍රැන්සිස් ක්‍රීඩකයා මෙන්න තරග නිමාවටයි කෙමෙන් ළඟා වීම. අද දෙවනියා ලෙස තරගය නිමා කරන්නට මොහු සූදානම්. පසුපස ක්‍රීඩකයනොත් ළඟම මොහුට අභියෝග කරමින් තුන්වන හතරවනියා ලෙස පසුපසම පැමිණෙනවා. මීටර 200ක් විතර දුරකින් තමයි වුන් පිරිස සිටින්නේ. තරග නිමාවට මෙන්න අංක 64 ගමගේ ෆ්‍රැන්සිස් ක්‍රීඩකයා කෙමෙන් නැදී යාම තරග නිමාවටයි. දෙවනියා ලෙස අද ලයනල් ඇන්ටනි සහ විනිත් ක්‍රීඩියා අනුස්මරණ පාපැදි තරගයේ මෙන්න දෙවනියා ලෙස තරග නිමාවට පැමිණෙන ක්‍රීඩකයා ගමගේ ෆ්‍රැන්සිස් ක්‍රීඩකයා. මෙන්න තරග නිමාව අපි ඕමිමෝය මෙන්න තුන්වන හතරවන ස්ථාන වෙනුවෙනුයි මේ සටන. ඒ අනුව තුන්වෙනියා ලෙස කීර්තිරත්න ක්‍රීඩකයා තේරී පත්වනවා.
අනෙකුත් ක්‍රීඩකයන්ගේ පැමිණීමයි අප බලා සිටින්නේ. SST live අයියේ. ඔව්. SST live. අනිකුත් ක්‍රීඩකයන්ගේ පැමිණීමයි මේ බලා සිටින්නේ. ක්‍රිෂාන්ත ඇන්ටනි තමයි මේ තරගයේ පළමුවෙනියා ලෙස තරගයේ නිමා කර ඉන්න අනුතුරු දෙවනියා ලෙස ගමගේ ෆ්‍රැන්සිස් තුන්වෙනියා ලෙස කීර්තිරත්න අද තරගයේ නිමා කළා. අප දැන් බලා සිටින අනිකුත් ක්‍රීඩකයන්ගේ පැමිණීම බොහෝ දුරටකට ලොකු දුරක් ඒ ක්‍රීඩකයන්ට තබා තිබෙනවා. වැඩි වට ප්‍රමාණයක් ඔවුන්ට තබා තිබෙනවා. අපි යමු බලන්නට පළමුවෙනියා සොයාගෙන